යමක වග්ගය චුන්ද සූකරීක වස්තුවයි. ඉද සොච්චති පෙච්ච සොච්චති පාපකාරී උභයත්ත සොච්චති සෝ සොච්චති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිරිට්ට මත්තනෝ. පව්කම් කරන සුළු වූ පුද්ගල තෙමේ මෙලව ශෝක කරන්නේය, පරලොවත් ශෝක කරන්නේය. මෙසේ දෙලොවම ශෝක කරන්නේය. හෙතෙම තමාගේ කිලිටි වූ කාය වාක් කර්මය දැක මෙලොවම ශෝක කරන්නේය. ඉද සොච්චති ආදී මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවන විහාරයේ වැඩවසන කාලයේහි චුන්ද සූකරිකයා අරමුණු කොට දේශනා කළසේක. ඔහු 55 වසරක්ම ඌරන් මරා කමින් විකුණමින් ජීවිකාව කළේය. දුර්භික්ෂ කාලයේදී කරත්තයෙන් වී රැගෙන පිටිසරට ගොස් නැලියකට දෙකකට ගම් ඌරු පැටවුන් මිලදී කරත්තය පුරවාගෙන අවුත් ගෙය පිටිපැත්තේ ගාලක් වැනි තැනක් කොටුවක් ලෙස අහුරා බැඳ එහිම ඔවුන්ගේ ආහාර වර්ගද ඒවා එම පැලෑටිත් තම ශරීර මලත් කා වැඩුණු පසු එවුන් මරන්නේය. මරණු කැමති ඌරා නොසෙල්වෙනසේ කණුවක බැඳ සිරුර මස් ඉදිමවා ඒ ඉදිමුන් මස් සතරැස් මුගුරකින් තලා ඒ මස් බොල් වූ පසු එය දැන උගේ තට අරවා කටෙන් ඇතුළට දණ්ඩක් යවා ලෝහ සැලිය කලා කකාරවාගත් උණු වතුර කටට වක් කරයි. ඒ උණු වතුර කුසට පිවිස බඩේ ඇති මල මුත්‍ර ආදිය අදෝමුඛයෙන් පිට වී යයි. මල මුත්‍ර ටිකත් හෝ ඉතුරු නොවි සියල්ල කැළඹී පිට වී යයි. උදරය පිරිසිදු වූ පසු පිරිසිදු ජලය නික්මී යයි. අනතුරුව ඉතිරි උණු දිය ඌරාගේ පිටට වත් කරයි. එයින් කළු සම ගැලවී යයි. ඉන්පසු තනහුලකින් ලොම් පුලුස්සා තියුණු ආයුධයකින් සැතකින් හිස සිඳලයි. වැගිරෙන ලේ භාජනයකටගෙන මස් කුට්ටි ඒ ලේවල තවරා උයා අමුදරුවන් මැද තියා කවුරුත් අනුභව කොට සෙස්ස විකුණයි. මේ ආකාරයෙන් ජීවිතය ගෙන යන ඔහුට වර්ෂ 55ක්ම ඉක්ම ගියේය. බුදුරජුන් ඒ ළඟම විහාරයේ වැඩ සිටි නමුත් එකම දවසක් හෝ මල් මිටක් පිදීමටවත් බත් හැන්දක් හෝ දීමවත් වෙනත් කිසිම පින්දහමක් කිරීමටවත් උත්සුක නොවීය. පසුව ඔහුගේ සිරුරෙහි රෝගයක් හටගත්තේය. ජීවත්ව සිටි නමුත් අවීචි මහා ගින්නෙන් දැවෙන්නාක් මෙන් විය. ඒ ගින්න වනාහි යොදුන් 100ක් ඈත සිට බලන්නෙකුගේ පවා ඇස් පුපුරා බිඳ දැමීමට සමර්ථය. යොදුන් 100ක් ඈතට ගිනි දැල්ලේ තාපය නිරන්තරයෙන් පැතිර පැවතීයේ යයි කීයේ එහෙයිනි. මහරජ කුළුගයක් පමණ වූ ගලක් නිරයගින්නෙහි බහාලූ කල දිය වී හුණු වී යයි. එහි උපන් සත්තු වනාහි කර්ම බලයෙන් මව් කුස උපන්නා හූමෙන් දිය වී නොඇති. චුන්ද සූකරිකයාට මේ දැවීම උපන් කල කර්මානුරූප ආකාරයක්ද ඉපදුනේය. ගේ මැදම හුරුහඬ නංවමින් දනගාමින් ඉදිරියටත් පසුපසටත් යති. පසුව ගෙදරවාසීහු ඔහු දැඩිව අල්වා කටවසති. කර්ම විපාකයේ කිසිවකු විසිනුත් වලකාලිය නොහැකිය. ඔහු දිගටම හැඬුවේය. අසල ගෙවල් සතක මිනිස්සු මේ නිසා නිදි නොලැබූහ. මරණ බයින් තැතිගත් ඔහු ගෙදරින් පිට යෑම වැළැක්වීම පිණිස ගෙදර වැසියෝ ඇතුළත සිට දොරවල් විවෘත කළ නොහැකි අයුරින් වසා දමා ගෙදර පිටත මුර කරමින් ඇවිද්දාහ. චුන්ද සූකරිකයා ගේ ඇතුළත නිරාගින්නෙන් දැයමින් කෑමොර දෙමින් ඔබ මොබ ඇවිද්දේය. මෙසේ සත් දිනක් ගතකොට සත්වෙනි දින මිය ගොස් අවීචි මහා නරකයෙහි උපන්නේය. අවීචි මහා නරකය දේවදූත්‍ර සූත්‍රය අනුව විස්තර කළ යුතුය. භික්ෂූහු ඔහුගේ ගේ දොර ළඟින් යන්නාහු ඒ ශබ්දය අසා ඌරු ශබ්දයක් යයි සිතා විහාරයට ගොස් බුදුරජුන්ට මෙසේ කීවාහුය. ස්වාමීනි, චුන්ද සූකරිකයාගේ ගෙදර දොරවල් වසා ඌරන් මැරීම පටන්ගෙන අදට සත් දිනකි. ගෙදර කිසියම් මංගල කාර්යයක් විය හැකි යයි අප සිතුවෙමි. ස්වාමීනි, මෙතෙක් ඌරන් මරණ ඔහුගේ සිතේ එකම මෛත්‍රී සිතක් හෝ කරුණා සිතුවිල්ලක් හෝ නැත. අපි නම් මෙබඳු කර්කශක සිතක් ඇති කෙනෙක් මින් පෙර කිසිවෙටක දැක නැත. ශාස්ත්‍රූන් වහන්සේ, මහණෙනි,
ඔහු මේ සත් දවස තිස්සේ ඌ රන් නොමැරුවේය. ඔහුගේ කර්මයට අනුරූප විපාකයක් ඇතිවිය. ජීවත්ව සිටියදීම අවීචි මහා නිරයේ දැවීම ඔහු වෙත පැමිණියේය. ඔහු ඒ දැවීමෙන් සත් දිනක් ඌරු හඬ නංවමින් ගේ ඇතුළත එහෙ මෙහෙ ඇවිද අද මිය ගොස් අවීචියෙහි උපන්නේ යැයි ප්‍රකාශ කළහ. ස්වාමීනි, මෙලවදී මෙසේ ශෝක කොට නැවතත් ශෝක කරන තැනකම උපන්නේහි දැයි කී කල්හි එසේය මහණෙනි. ප්‍රමාද වන්නා වූ ගිහියෙකු වුවත් පැවිද්දෙකු වුවත් දෙලොවම ශෝක කෙරෙති වදාරා මේ ගාථාව වදාළහ. පව්කම් කරන අය මෙලව පරලොව දෙකෙහිම ශෝක කෙරෙත් වෙනසෙති තමන් කළ පව්කම් දැක. එහි පාපකාරී යනු නානා ප්‍රකාර පව්කම් කරන පුද්ගලයායි. මම ඒකාන්තයෙන්ම යහපතක් පිනක් නොකළෙමි. පවුම අයහපත් ක්‍රියාම කෙලෙමි මරණාසන්න අවස්ථාවෙහි ශෝක කරයි. මේ ඔහුගේ කර්ම සෝචනය හෙවත් කළ පව් ගැන සිතා මෙලව ශෝක කිරීමයි. කළ පව්වල විපාක විඳිමින් පරලොවදී ශෝක කරයි. මෙය ඔහුගේ පරලොව විපාක සෝචනයයි. මෙසේ ඔහු දෙලොවම ශෝක කරන්නේමයි. ඒ කාරණයෙන්ම ජීවත් වෙද්දීම ඒ චුන්දසූකරිකයාද දිස්වා කම්ම කිලිට්ටන්ති දිස්වා කම්ම කිලිට්ටන් යනු තමන්ගේ කිලුටුකම් දැක ශෝක කෙරෙයි. නානා ප්‍රකාරයෙන් කෑගසමින් විනාශයට පැමිණේ යන අර්ථයයි. ගාථා කෙලවර බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණියාහුය. මහජනයාටද දේශනාව ප්‍රයෝජනවත් විය.